සුබ දවසක් මගේ channel එක බලන ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මම හිතුවා garden එක වටේ පුංචි රවුමක් යන්න. ගොඩාක් කාර්යබහුලයි මේ දවස්වල. ඒ නිසා garden එකේ වැඩත් ගොඩාක් අතපසු වුණා මට. ඒ වුණාට ඉතින් වැහැලා ගස්වල අතු නම් හොඳටම ලියලලා. ඔන්න ඉතින් මම බෝගන්විලා පඳුර නම් හොඳට කොටටම කප්පාදු කරගත්තා. ඒ තාම තනකොළ ටික කපලා අනිත් ගස් කප්පාදු කරලා අස්පස් කරගන්න නම් තාම බැරි වුණා. ඊට කලින් මම හිතුවා ඔයගොල්ලන්ටත් මගේ garden එකේ ගස් ටික හොඳටම වැවිලා තියෙන විදිය පෙන්වන්න ඕනි කියලා. හැබැයි ඉතින් කොච්චර කොහොම වැස්සත් මගේ කපුරු පඳුරු ටික නම් ලස්සනට මල් වලින් පිරීලා hina වෙනවා වගේ තමයි හිතෙන්නේ. ලස්සනට මල් පිරීලා මුළු මිදුලෙම බෝගන්විලා වල නම් මල් නැහැ. මොකද වැස්ස කාලේට යාලා හැලෙන්න තමයි බලන්නේ. පොහොට්ටු හිටන් අපි කොච්චර පොහොර දැම්මත් ඒගොල්ලන් හැලෙනවා. වැස්ස නැති ඉඩෝර කාලේට තමයි බෝගන්විලා ගස් ටිකේ ලස්සනට අපිට මල් දෙන්නේ. ඔන්න ඉතින් මම පුංචි වෙනස්කම් ටිකකුත් මගේ garden එකට කරා. ඒත් ඉතින් ඒවා මට ලොකු වීඩියෝ වලින් ගේන්න බැරි වුණා. මේ බලන්නකෝ වැස්ස හොඳටම වැඩි. මගේ මේ කුරුවිද්ද පඳුරු ටික සෑහෙන්න උසට වැවිලා. ඒ ටික කප්පාදු කරන්න තාම මට වෙලාවක් ගන්න බැරි වුණා. ඒත් මම ලබන සතියේ garden එකේ තනකොළ කපලා ගස් ටික කප්පාදු කරලා ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝ එකක් ගේනවා. මගේ පිටෝනියා පඳුරු 2-3 නම් දැන් හොඳටම වයසට ගිහින්. ඒගොල්ලන් නම් ගලවලා අයින් කරන වෙන තැනටම ඇවිල්ලා. බලමු අපි මොකද ඒගොල්ලන්ට කරන්න කියලා. ඔන්න ඉතින් garden එකේ පුංචි වෙනස්කම් ටිකත් එක්ක මම ඔයාලට පෙන්වුවේ මගේ garden එක ගොඩාක් කැලේ වැහිලා. මේ දවස්වල ගස් හොඳටම වැවිලා කියලා. මම ඒවා කප්පාදු කරලා ලස්සන කරලා මගේ අලුතෙන් හදපු නයිකොච්චි වගාවත් එක්ක මම ලස්සන වීඩියෝ එකක් නැවත ඔයගොල්ලන්ට අරගෙන එනවා. එහෙනම් එතකන් සතුටින් ඉන්න. සුබ දවසක් හැමෝටම. අදට මම ගිහින් එන්නම්.